අපි අද කතා කරන්න යන්නේ ආගමිකත්වය කියන සංකල්පය ගැන. දැන් ආගම් කියලා කියන්නේ සංකීර්ණ ප්‍රපංචයක්. මේක වසර දහස් ගණන් බොහෝ ආගම් සාමාන්‍යයෙන් ප්‍රධාන ආගම් කියලා කියන ඒවා වසර දහස් ගණනක් පැරණි දේවල්. මේවා අනුගමනය කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අර්ථයෙන් මේක බිලියන ගණනක් මේ ලෝකයේ මිනිසුන්ගේ ජීවිතයට මඟ පෙන්වන ජීවිතය තීරණය කරන දෙයක්. ඒ නිසාම මේක අධ්‍යයනය කරන ප්‍රවේශ විශාල ප්‍රමාණයක් තියෙනවා. මූලික වශයෙන්ම අපිට කියන්න පුළුවන් ආගම අධ්‍යයනය කිරීම ඇත්තටම මේ කම්පැරටිව් රිලිජන් තුලනාත්මක ආගමික අධ්‍යයනයන් කියලාම අධ්‍යයන විෂයක් තියෙනවා. බොහෝ වෙලාවට මේක සමාජීය විද්‍යාවන්ට අයිති, ඉතිහාසය දතුළු සමාජීය විද්‍යාවන්ට අයිති වෙන අධ්‍යයන වස්තුවක්. නමුත් අපි අද කතා කරන්න යන්නේ ආගමිකත්වය කියන එක. ඒක තමයි මම මේක ආගම කියලා කියන්නේ නැතුව ආගමිකත්වය නැත්නම් රිලිජෝසිටි කියන වචනය පාවිච්චි කරන්නේ. මේ ආගමිකත්වය කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් දාර්ශනික ප්‍රවේශයකින් අපි කොහොමද මේක තේරුම් ගන්න කියන එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න. දැන් මේක සඳහා මම හිතන්නේ මගේ මූලික මේ අර්ථකථනය තමයි ආගම කියලා කියන්නේ එක පැත්තකින් අපිට මේකට අර්ථකථන දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි ආගම කියලා කියන්නේ සිතීම පැවැත්මට යටපත් කිරීම. මේක තමයි පළවෙනි එක. ඒතර මේක සිද්ධ වෙන්නේ ආගම විසින් බලය පූජනීය දෙයක් බවට පත් කරන නිසා. දැන් මේක තමයි මට පැහැදිලි කරන්න උවමනා වෙන්නේ. දැන් අපි දන්නවා දැන් දර්ශනීය දෘෂ්ටි කෝණයෙන් ගත්තාම දර්ශනය කියලා කියන්නේ එක පැත්තකින් මූලික වශයෙන්ම පැවැත්ම කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න උත්සාහ කරන ව්‍යාපෘතියක්. ඒකට උත්තරයක් දීම මගින් ඒ පැවැත්ම වටහා ගන්න සිතීම කියන්නේ කුමක්ද නැත්නම් මේ මිනිසාගේ ඉරණම කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නෙට ඊට පස්සේ අපිට උත්තරයක් දෙන්න පුළුවන්. ආගමිකත්වය සහ දර්ශනය අතර එක්තරා ආකාරයක සමීප සම්බන්ධයකටත් වඩා අපි කියමු මේ දෙක අතර සමානත්වයක් තියෙනවා. ඒ සමානත්වය තමයි මේ දෙකම උත්සාහ කරනවා මානව විමුක්තිය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. නමුත් මේ දෙකේ මේකට දෙන උත්තරේ අතර බරපතල වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි ආගම විසින් යෝජනා කරනවා සිතීම සහ පැවැත්ම කියන දෙයට අමතරව තුන්වැනි සාධකයක් තියෙනවා කියලා. මේක තමයි ලෝකෝත්තරත්වය කියලා නැත්නම් අපි කියමු ට්‍රාන්සෙන්ඩන්ස් කියන වචනයෙන් හඳුන්වන්නේ. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි මේ ලෝකේ අපි කියමු දැන් අපි දන්න ලෝකයක් තියෙනවා. ඒකේ මම ඉන්නවා. මගෙන් බාහිර විශාල විශ්වයක් තියෙනවා. ඒතර මේ විශ්වයේ විවිධ දේවල් තියෙනවා. මේ සියල්ල පවතිනවා. මමද ඇතුළු මේ සියල්ල පවතිනවා. එතකොට ඒකට අනුව අපිට ලැබෙන චිත්‍රය තමයි එක පැත්තක පැවැත්ම, අනිත් පැත්තෙන් ඒ පැවැත්ම ගැන සිතනා මම. මේක තමයි අපිට ලෝකයේ සම්බන්ධයෙන් දැනට තේරුම් ගන්න තියෙන ආකෘතිය. මොකද ආගම විසින් කියන්නේ මොකද්ද? ආගම විසින් කියනවා මෙන්න මේ දෙකටම අයිති නැති තුන්වෙනි සාධකයක් තියෙනවා. ඒක වෙත ළඟාවීමේ රහස අපිට දෙනවා කියලා ආගමිකත්වයෙන් පොරොන්දු වෙනවා. උදාහරණයක් විදිහට අපි කියමු ස්වර්ගය නැත්නම් දෙවියන් වහන්සේ. ස්වර්ගය සහ දෙවියන් වහන්සේ තියෙන්නේ අපේ මේ විශ්වයේ කොහෙවත් නෙමෙයි. අපි විශ්වයේ කෙළවරටම ගියා කියලා අපිට ස්වර්ගය මුණ ගැහෙන්නේ නැහැ. මොකද ස්වර්ගය කියන එක අයිති වෙන්නේ මේ ලෝකයේ ඉක්ම වූ ලෝකෝත්තරත්වයකට. ඒකමම තමයි අපිට නිවන සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. නිවන් අවබෝධ කරගන්නේ මේ ලෝකයේදී වුණත් නිවන කියන අපි එක ධෘතකම යටතේ අත්දැකීමක් කියලා දාමු. අත්දැකීමක් කියන එක නෙවෙයි නිවන සම්මාබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධය ලෝකෝත්තරයි. ඒක මේ ලෝකේ නැත්තම් මේ සංසාරේ කොටසක් වෙන්නේ. අපි සංසාරයෙන් ඉක්ම යන මොහොත තමයි ඒක නියෝජනය කරන්නේ. ඒතර ආගමිකත්වයේ තියෙන මූලික පොරොන්දුව තමයි ඒ අනුව අපිට තේරෙනවා මේ ලෝකේ පැවැත්ම සහ සිටීම ඉක්ම වූ තුන්වැනි දෙයක් තියෙනවා. ඒක ලෝකෝත්තරයි කියලා කියන්නේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි කොහොමද තේරුම් ගන්න කියන එක. අපිට තේරෙනවා මේක අපිට දැනුමින් ග්‍රහණය කරගන්න බෑ. අපි පොත්පත් කියවලා තර්ක කරලා මේ අධ්‍යයනය කරලා මේක ග්‍රහණය කරගන්න බෑ. මොකද ඒක අපිට එහෙම ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ සිතීමේ ලෝකයට සහ පැවැත්මේ ලෝකයට අයිති දේවල් විතරයි. ඒක නිසා තමයි ආගම හැමතිස්සෙම අපිට ආගමට සිද්ධ වෙනවා යෝජනා කරන්න යම් වෙනත් ආකාරයේ දෙයක් ඔබ විශ්වාස කරන්න ඕනේ. ඔබ මේ අර පස්කාල් කියන
16වෙනි 17 වෙනි සියවසේ හිටපු ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයා ගණිතඥයා සහ ඔහු ඊටාම ප්‍රබල කතෝලික භක්තිකයෙක්. ඔහුගේ මේ ප්‍රකට ප්‍රකාශයක් තියෙනවා. ඔහු කියනවා ඔබ අල්තාරය ඉදිරියට යන්න, අල්තාරය ඉදිරියට ගොස් දන ගසන්න, අත් දෙක මෙහෙම තියාගන්න, ඊට පස්සේ දෙවියන් වහන්සේ ඔබ වෙත එයි කියලා. ඒ කියන්නේ ඔබට යම්කිසි ප්‍රායෝගික දේවල් ටිකක් කරාට පස්සේ යාඥා කරන්න ඕනේ, ඔබ භාවනා කරන්න ඕනේ. ඒවා ඔබට අධ්‍යයනය කරලා ළඟා කරගන්න පුළුවන් දේවල්. මේකට ඔබ පුහුණු වෙන්න ඕනේ නේ. ඔබ යම්කිසි විදියකට හැසිරෙන්න ඕනේ. පවින් වැල කියලා පින් කරන්න ඕනේ. ධාර්මික වෙන්න ඕනේ. ආගම විසින් යෝජනා කරන ආකාරයට මෙන්න මේ පාර ගියොත් තමයි ඔබට අර ලෝකෝත්තරත්වයේ වෙත ළඟා වෙන්න පුළුවන් වෙන්නේ කියලා ආගම කියනවා. නමුත් දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනෙකුට එකපාර ළඟා වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ අපේ මරණයෙන් පස්සේ මොකද වෙන්නේ වගේ දේවල් සඳහා අපිට උත්තරයක් නැහැ, පැහැදිලි උත්තරයක් නැහැ, තාර්කික උත්තරයක් දෙන්න බෑ. එතකොට ඒක නිසා ආගමිකත්වයේ විසින් කරන්නේ මේ අපිට ඇත්ත වශයෙන්ම මේ පවත්නා ලෝකයේ තියෙන්නේ මෙන්න මේ පවත්නා ලෝකයේ තියෙන යම් සිදුවීම් අර ලෝකෝත්තරත්වයේ මඟ පෙන්වීම යටතේ සිද්ධ වෙන දේවල් කියලා අර්ථකථනය කිරීම. මම මේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. අපි කියමු ඔබට තියෙනවා අපි කියමු නිකන් වතුර බෝතලයක් තියෙනවා. අපි කියමු මේ වතුර බෝතලයට අපි ගිහිල්ලා මේක කිසියම් ආගමික සිද්ධාස්ථානයක ආගමික වතාවතකට අනුව මේකට මොනවා හරි මතුරලා මේකට මොන හරි කියලා කරාට පස්සේ අපි හිතනවා ඒ වතුර බෝතලේ දැන් තියෙන යම්කිසි බලයක්. හරි ඒ වතුර බෝතලේ ඔබ ළඟ තියාගත්තොත් ඒකෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙයි. ඒක තමයි මම අර ඉස්සෙල්ලම කිව්වේ ආගමිකත්වයේ විසින් කරන්නේ මේ බලය පූජනීය දෙයක් බවට පත් කිරීම. මේක ඕනම ආගමික සිතන්නේගේ මූලිකම ලක්ෂණයක් ලෙස ඔබට හඳුනා ගන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරනවා මේක බලවත් කියලා. අපි කියන්නේ ඒක බොහොම බලවත් මේ යන්ත්‍රයක් තියෙනවා නේ, බලවත් මේ මොකක් හරි ඔය අපි දාන දේවල් තියෙන්නේ මේ ඒ වගේ දේවල් තියෙනවා නේ, බලයක් තියෙන. අපි කියන මේ පිරිත් නූලක් බැඳගත්තා මේකේ බලයක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා. අපි කියන්නේ ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව තියෙන්න ඕනේ, දෙවියන්ගේ සරණ තියෙන්න ඕනේ. මේවා අපිව බලා ගන්නවා. නැත්තම් අනිත් පැත්තට අපි ඒවට අභියෝගාත්මක නැත්තම් ඒකට එරෙහිව යන්න ගියොත් අපිව විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක මගෙන් කරන්නේ මෙන්න මේ බලය පූජනීය දෙයක් බවට පත් කිරීම. අපි වඳින්නේ බලයට. නමුත් අපි මෙතනදී අපිට අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ අපිට අර ආගමිකත්වයේ විසින් පොරොන්දු වෙන ලෝකෝත්තරත්වය නිශ්චිතව දෘශ්‍යමාන වෙන්නේ නැති නිසා අපිට කරන්න වෙන්නේ මේ ලෝකයේ පවතින යම් දේවල් අර ලෝකෝත්තරත්වයේ නියෝජිතයන් ලෙස අරගෙන ඒවාට වන්දනාමාන කිරීම. වෙනත් ආකාරයකට කියනවා නම් අපි එතනදි කරන්නේ පැවැත්මට සිතීම යටපත් කිරීම. ඒක තමයි මම ආරම්භයේදී කිව්වේ ආගමිකත්වයේ අවසාන මෙහෙයුම මේකයි කියන්නේ. මොකද අපි ගිහිල්ලා අපි හිතනවා මම ගිහිල්ලා ගසකට, ගලකට, තාරකාවකට මොකක් හරි නේ ගොඩනැගිල්ලකට, පිළිමයකට ගිහිල්ලා අපි වඳිනවා. අපි එතනදි වඳින්නේ අපිට හිතා ගන්න බැරි බලයක් අන්න ඒකේ තියෙනවා කියලා. එතකොට ඒක මගින් අපි පිළිගන්න දේ තමයි අපිට කවදාවත් මේ සිතීම ඒකට වඩා උත්තරීතරයි කියලා අර්ථකථනය කරන්න බෑ. වෙනත් ආකාරයකට කියනවා නම් අපි එතනදී කියනවා අපේ සිතීම පුංචි දෙයක් කියලා. මෙන්න මේ අදහස ඊටාම අපූර්ව ලෙස කැටි කරන ගීතයක් තමයි මං හිතන්නේ අපි කවුරුත් අහලා තියෙනවා මහගමසේකර විසින් ලියන ලද අමරදේව ගායනා කරන්න ඇසේ මතුවන කඳුළු බිඳුගෙන කියන ගීතය. දැන් මේ ගීතේ තියෙන්නේ අපි දන්නවා අවුකන බුදු පිළිමේ ඉස්සරහට ගිහිල්ලා භක්තිවන්තයෙක්ට සිතන ලබන අත්දැකීමක් හිතන දෙයක් තමයි තියෙන්නේ. මේ ගීතේ එක මැද තැනක එනවා මෙම ලස්සන පදවලක්. ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුගුණ මගේ නෙතසිත මෝහණය කර මගේ කුදු බව පසක් කළ මැන කියලා. මේක තමයි මං හිතන්නේ ආගමිකත්වය කියන්නේ මොකද්ද කියන එක ඊටාම අපූර්ව ලෙස කැටි කරන මොහොත. ඒකෙන් මොකද්ද කරන්නේ? මාව පුංචි මිනිහෙක් කරනවා. මගේ කුදු බව මට බෑ අර විශාල බලයත් එක්ක සටන් කරන්න. ඒක මගේ සිතීමෙන් මගේ තර්ක බුද්ධියෙන් ජය ගන්න බැරි දෙයක් කියලා මම පිළිගන්නවා. ඒක ඉදිරියේ මං කුදු මිනිසෙක් කියලා පිළිගන්නවා.
ආගමිකත්වය විසින් කරන්නේ අවසානයේදී අපේ සිතීමේ තියෙන ධාරිතාවය ඊටාම අවම මට්ටමකට දාලා මිනිසාගේ පැවැත්ම පුංචි දෙයක් බවට පත් කිරීම. එතකොට මෙන්න මේකට එරෙහිව තමයි දර්ශනය කියන ව්‍යාපෘතිය ඓතිහාසිකව යෝජනා කරන්නේ නැහැ. මේක වැරදි. සිතීම සහ පැවැත්ම අතර ඒ දෙකට අයිති නොවන තුන්වෙනි සාධකයක් නැහැ. පැවැත්ම මුළුමනින් සිතීමෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ නිසා මිනිසාට මිනිසාගේ මේ දෛවය ජය ගන්න ආකාරය සම්බන්ධයෙන් තාර්කික සිතා බැලීමක් කරන්න පුළුවන්. මේක සඳහා අපිට තවත් සංකල්ප ටිකක් කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම අපිට යහපත කියන සංකල්පය දැන් අපේ ඉස්සරහට ඇවිල්ලා තිනවා. යහපත කියන එකට ආගමික නොවන අර්ථකථනයක් දෙන්නේ කොහොමද කියන එක මේක ඍජුවම දේශපාලනය එක්කත් සම්බන්ධ වෙනවා. ඒක නිසා අපි ඒ ගැන සාකච්ඡාවකින් නැවත හමු වෙමු. සුපුරුදු පරිදි අපේ channel එක subscribe කරන්න, iDose නාලිකාව subscribe කරන්න. මේක තවත් අයට ඔබ හිතනවා නම් හොඳ දෙයක් කියලා මේක යෝජනා කරන්න, මේ ගැන කියන්න. කමෙන්ට්ස් වලින් ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න, ඒවත් බොහොම වටිනවා. අද සාකච්ඡාවට එකතු වුණාට බොහොම ස්තුතියි.